අද අපි නාන්න යන්නේ නේද? නෝ පොඩ වචන එහෙම දාන්න පොඩ ලියවන්න සාමාන්‍යයෙන් අද අපි යන්නේ ගාර්ද වලට නාන්න. මේ ස්ථාත කාලේ ඉතින් නාන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ අද සෙල්සියස් 35ක් වෙනවා අද ටෙම්පරේචර් එක. ඉතින් ඉන්න බෑ. අපි ඒකෙන් හින්දා පොඩ්ඩක් නාලා කරලා එන්න තමයි යන්නේ. ඉතින් මේ කට්ටිය යන ගමන් ඉතාලියේ ගාර්දවිල අසල පිහිටි සුන්දර වෙරළක් වන පචෙන්ගෝ ලසීසේ වෙරළ එහෙමත් නැත්තම් පෝර්තෝ දි පචෙන්ගෝ වලට තමයි අද අපි නාන්න යන්නේ. අපි කිලෝමීටර් කීයක් විතර යන්න ඕනේද මේ ගමන? කිලෝමීටර් 50ක්. එතකොට අපි ලාගෝවල කොයි පැත්තටද අද යන්නේ? අද යන්නේ ලසීසේට යන්නේ ලසීසේ. පචෙන්ගෝ කියන පැත්තට. අචෙන්ගෝ. පචෙන්ගෝ. අපි බලමු. ඔයාලට මම පෙන්නන්නම් Google Map එකෙන් බලද්දී අපිට මේ විල තියෙන්නේ කොහෙද කියලා. එතකොට ඔයාලට යන්න උනත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඔයාලට පේනවනේ මැප් එකේ ඉතාලියේ උතුරු පැත්ත මිලානෝ වෙනීසිය කියන නගර දෙක මැදට වෙන්න තමයි මේක තියෙන්නේ. ඉතින් වෙරෝන නගරේ ඉඳන් විනාඩි 30ක් වගේ පොඩි වෙලාවක් ඉතින් යන්නේ. මේක තමයි ඉතාලියේ තියෙන විශාලතම විල. මේ විල ඉතාලියේ ලොම්බාර්දියා, වෙනේතෝ සහ ත්‍රෙන්තීනෝ කියන ප්‍රාන්ත තුනටම මායින් වෙනවා. ඔය අපි දෙන්න යන ගමන් ඔය දාලා තියෙන සින්දුවක් අපි දෙන්න කී යනවා. මේ විලේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරය අයත් වන වෙනේතෝ ප්‍රාන්තයේ ලසීසේ ටවුන් එක. ඒ ළඟම තියෙනවා ස්ටේෂන් එකක් පෙස්කියරා දෙල් ගාර්දා. ඉතාලියෙන් කිව්වොත් සත්සියෝනේ දී පෙස්කියරා දෙල් ගාර්දා. මේ නගර දෙක මැද විලට අයිනම තියෙන්නේ පචෙන්ගෝ. ඉතින් ඔය අපි පචෙන්ගෝ වලට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් අපි දැන් ඔය වාහනේ පාක් කරලා කට්ටිය කතා වෙනවා බඩු ටික අරගෙන යන්නේ කොහොමද කොහෙටද අරන් යන්නේ කියලා. දැන් ඔය අපි ඒකේ දෙපැත්තක් තියෙනවා ස්පියජ් එක නැත්තම් බීච් එකේ. ඔය පැත්තට ගියා. ඒ පැත්තේ ගොඩක් ඉතින් සෙනග ෆුල් බෝඩ් වෙලා තියෙන. ඉතින් අපි ආයෙම හැරිලා අනිත් පැත්තට යනවා. අපේ බඩු ටිකත් අරගෙන ඒ පැත්ත නම් ගොඩක් දුරට ඉඩ තියෙන්න ඕනේ. කොහොමද මේ ප්ලේස් එක ගැන ඔයාලා මොනවද කියන්නේ? ලස්සන තැනක්. ලස්සනයි නේ. අපි ඇවිත් ඉන්නේ කිව්ව ප්ලේස් එකට. ඇත්තටම මෙතන මාර ලස්සනයි. ගොඩක් කට්ටිය ඇවිත් ඉන්නවා. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. එතන ඇත්තටම මේ නාන්න පුළුවන් හොඳ ප්ලේස් එකක්. හරිම ක්ලීන්. ඔයාලට පේනවනේ මෙතන බෝට්ටු නවත්තලා තියෙනවා. පොඩි පොඩි බෝට්ටු නිකන් පෝර්තෝ එකක් වගේ. ඒ වගේම මෙතන කට්ටිය සන්බේතිනුත් කරනවා. නානවට අමතරව. ඒකට නියම තැනක් මේක. ඔය පේනවනේ ඉස්සරහා ඔය පේන්නේ ස්පියජ් එක කියන්නේ බීච් එක. ඒක ගල් කැට තියෙන්නේ. වැලි නෙමෙයි තියෙන්නේ. නිකන් තනකොළ වැවිලා. ඇත්තටම ලස්සන පරිසරයක්. කට්ටිය අර බයිසිකලුත් පදන් යනවා. මේ චූටි බලු යාළුවෙක් වතුරට බැහැලා නානවා. එයාලටත් ඇත්තටම මේ කාලේට වතුරට බැහැලා ඉන්න එක තමයි ඉතින් සනීපේ මේ රස්නෙත් එක්ක. ඔයාලට පේනවා ඇති නේද මේ දෙපැත්තේ වෝකින් පාත් එකයි ඒ වගේම බයිසිකල් පදින්නත් මේ පාත් එකේම පුළුවන්. ඔය කට්ටිය බයිසිකලුත් පදන් යන්නේ. මම ඉතින් අපේ කට්ටිය පස්සෙන් යනවා. දෙපැත්ත ලස්සන බල ඇත්තටම මාරම ලස්සනයි. මේ තියෙන වයිබ් එකට මං හෙනම ආසයි. තව දෙයක්. ඔයාලා දන්නවද ඉතාලියේ සුන්දර විල්ලා ආශ්‍රිතව තියෙන වෙරළ තීරයන් එහෙමත් නැත්නම් ලේක් බීචස් කියන ඒවා. ඉතාලියේ ස්පියජ්ජා කියන්නේ මේ තැන් ගත්තාම රිලැක්ස් වෙන්න, එන්ජොයි කරන්න ඇත්තටම නියම තැන්. ලංකාවේ බීච් කිව්වහම අපිට මතක් වෙන්නේ මුහුද.
ඇත්තටම මේක මුහුදක් නෙමේ මේක මේ විලක්. ඉතින් ලංකාවේ අපිට එතරම් හුරුපුරුදු නැති වුණත් මේ වගේ තැන් ගත්තාම ඉතින් නිවාඩුවකට යන්නම ඕනේ ගිහිල්ලා බලන්නම ඕන තැන් මන්නම් කියන්නේ. ඔන්න අපේ කට්ටියට තැනක් සෙට් වෙලා ඔන්න ටට්ටක් ගාලා ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. මේක ඉතින් හදිස්සි ගමනක්. කලින් ප්ලෑන් කරප එකක් නෙමේ. ඔයාලට පේනවනේ මෙතන තියෙන චූටි චූටි ගල් කැට. ඒ වගේම වතුර කොච්චර පිරිසිදුද ක්ලියර් විදිහට තියෙනවා. තව දෙයක් මේක නිකන් මට නම් පේන්නේ මේ ස්වභාවික පූල් එකක් වගේ. මොකද හේතුව මේ වතුරේ ගැඹුර අඩුයි. අපිට ගොඩාක් දුරට වෙනකන් ගිහින් නාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ගයිස් මේ පේනවනේ මේ ස්පියාජ් එක මාරම ලස්සනයි. මම මේ කකුල් දෙකක් දාගෙන ඉන්න මේ රස්නෙත් එක්ක නියමයි. මම ඉන්නවා කකුල් දෙක දාගෙන වතුරට ආතල් එකේ ඉන්නවා. තා චුට්ටකින් අපි නානවා. ඔන්න කට්ටිය මුලින්ම නාන්න ගිහිලා පේනවනේ අර වතුර කොච්චර දුරට ගියත් මම මේ දුර ඉඳන් වීඩියෝ කරන්නේ ගැඹුරු නැහැ අර ඉනගාවට වෙන්න තියෙන්නේ. මමත් නාන්න කියලා වතුරට බැස්ස ඒ වෙලාවේ මොකද්ද මන්ද සද්දයක් කියලා මම බය වුණා. A few moments later. අයි ගෙඩිය හොඳයි. කැපුව කොල්ල හොඳයි. හොඳයි නේ ගෙඩිය. මම සාමාන්‍ය බල්ලා ගන්න තෝරලා. හොඳ නම් එයා නරක නම් අපි. ඔව් එහෙම තමයි. නෑ නෑ මම සාමාන්‍ය බල්ලා කොමඩු මං ගන්නේ. බල්ලා මේව ගන්නට කන්න අමාරුද කට්ටියට? ඔව්. ඉන්න දුන්නේ අවුට් වැඩි කොහෙද? දන්නවනේ. මේ කුණු දානුරයක් ගෙනාවෙත් නෑනේ. ඔය අපි ඉතින් කොමඩු කපලා කෑවා. ඉතින් මේ කොමඩු ගෙඩියට ඇත්තටම රහයි. රස්නෙට නියමයට ගැලපෙනවා. ගොඩක් බර දේවල් කන්නත් බෑ රස්නෙත් එක්ක. මේ වගේ කෑම තමයි ඉතින් ගොඩක්ම සෙට් වෙන්නේ. කොමඩු කනවනේ. දෙන්න නෑ. මෙයා සද්ද නෑ. අක්කන් කැලේ මේ ඒක තමයි අල්ලගන්නේ. එහෙනම් අයින් වෙලා ඉන්නේ. මේව ගන්නවා මේ. මේවා තමයි ආසෙන්නේ. මේ ඔයාලා කොහේ යන ගමන්ද මේ බඩුත් දුසගෙන? අයි යනවා මේ. මෙයාලා කතරගම දන්සල් වැඳලා එන ගමන්. නඩේ කුරා. මේ විතර තියලා කමු දැන්. මේ මොනවාද ඔයා හදන්නේ? පණීනි. ප්‍රොෂුට්ටෝ තියෙනවා. මෙයාලා කොහෙද ආවේ? මොනවද අයියේ කරන්නේ? මෙයාලා මේ කෑම කන්න ඇවිල්ලා. මේ හැන්දෑවේ ඉර බැහැගෙන යන විදිහ වතුරවල සද්දි මේ හැම දෙයත් එක්කම ඇත්තටම මෙතන ඉන්නකොට මනස සැහැල්ලු වෙනවා. ඒ දේවල් ඉතින් අපි මේ කාර්යබහුල ජීවිතෙන් මිදිලා මේ දේවලුත් අත්විඳින්න ඕනි. ඉතාලි ඉන්න කෙනෙක් නම් මන්නම් කියන්නේ මෙතනට ඇවිල්ලා මේ දේවල් ඇත්තටම අත්විඳලා බලන්න ඕන. Hi guys. ඔයාලා දැන් නාලා කරලා ගෙදර යන්නේ නේද? අද දවස කොහොමද? ඔයාලා හොඳට enjoy කරාද? පන්න එක නම් පන්න එක. ඈ? හෙට ගමු ආතල් එක. හෙට තමයි ඔයාලට තේරෙන්නේ අමාරුයි. නෑ ඇත්තටම අද අපි මාරු විදිහට මේ වතුරේ enjoy කරා. අපි games වගේකුත් කරා. ඒක මෙන්න මේ අයියාගේ YouTube channel එකේ බලා ගන්න පුළුවන්. ඒක මම ඉදිරියට ඔයාලට කියන්නම්. ඉතින් guys මෙතනින් අපි මේ vlog එක ඉවර කරන්න යන්නේ.
අපි අලුතෙන් තව ලොග් එකකින් හම්බෙමු. Thank you.